හායි කොහොමද ඔයාලට? ඔන්න අලුත් වීඩියෝයක් කරන් මං ආවා. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් මම subscribe කරන්න ආදරෙන් ඉල්ලනවා. මගේ නම හංසි සෞම්‍යයා. මම දැනට අග්නිදික විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයට තේරිපත් වෙලා ඉන්නවා. ඉතින් තාම පටන් ගත්තේ නෑනේ ළමයි. කොහොමත් පටන් ගත්තේ මාස 3-4ක් යනවා. ඒ හින්දා මම ජොබ් එකක් කරනවා. මෙතන ඉන්නවද කැම්පස් පටන් ගන්නකන් ජොබ් කරන ළමයි, නැත්තම් පාර්ට් ටයිම් ජොබ් කරන ළමයි එහෙම. දැන් ගොඩක් ළමයි ජොබ් කරනවා මම දැකලා තියෙනවා. බැංකුවල ස්කූල් ලීවර්ස්ලා විදිහට වැඩ කරනවා. ඒ වගේම සමහර ළමයි shops වල, ෆාමසි වල. ඇත්තටම දැන් ඉන්න ගෑනු ළමයි හරිම දියුණු වෙන්න උත්සාහ කරන ගෑනු ළමයි කියලා මට හිතෙනවා. නිකම්ම ගෙදරට වෙලා ඉන්නේ නැතුව තමන්ගේ දියුණුවෙන් තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන්න හදන ගෑනු ළමයි ඉන්න එක ගැන ඇත්තටම හරිම සතුටුයි. ඉතින් මං උදේම ෆාමසියට යන්න තමයි ලෑස්ති වෙන්නේ. කොහොමත් මම ෆාමසියට යද්දී 7:30 වගේ වෙනවා. ඉතින් අද මට හිතුණා පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ කියලා. මම ෆාමසි එකේම ජොබ් එක කරන හින්දා ඒ වගේම ජීව විද්‍යාංශයෙන් ඉගෙනගෙන කෙමිස්ට්‍රි වලට පාස් එකක් තියෙන හින්දා මම ෆාමසිස්ට් එක්සෑම් එකකට ලෑස්ති වෙනවා. අපි වැඩ කරන්නේ ෂිප් එකට. මම උදේ 7ට යනවා. සාමාන්‍යයෙන් අනිත් දවස්වලට උදේ 4ට ගිහින් පහට එනවා. එහෙම නැත්නම් අපිට නයිට් එකක් තියෙනවා. ඉතින් සමහර දේවල් එක්ක බලනකොට මේ ජොබ් එක මට හොඳයි කියලා හිතනවා. මං කලිනුත් වැඩ කරා ඔෆිස් එකක. ඒ වුණාට මට හිතෙනවා මේක මට හරිම පහසුයි සහ මගේ අනිත් වැඩවලටත් එක්ක ඉගෙන ගන්න දේවල් එක්ක මට මේ ජොබ් එක තමයි හරියන්නේ කියලා. ඉතින් ළමයි ඔන්න ඔච්චර මට පරක්කු වෙලා තියෙනකොට මගේ නියපොතු ටිකේ හැටි දැකලා මට හිතුණා කියුටෙක්ස් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් මං එහෙම කියුටෙක්ස් හරියට ගානේ ලොකුවට දන්නේ නැහැ. මට වෙන කෙනෙක්ගේ ගන්න පුළුවන් වුණාට මගේ ගා ගන්න හරි අමාරුයි. ඒ වුණාට ඉතින් හදිස්සියනේ අනිත් එක අර බෙහෙත් දානකොට අපි හැම වෙලේම නියපොතු ටික ටච් වෙන හින්දා කොහොමත් කියුටෙක්ස් වැඩි කාලයක් තියෙන්නේ නැහැ. අනිත් එක ඉතින් බ්‍රෑන්ඩඩ් කියුටෙක්ස් පාවිච්චි කරන්නෙත් නෑනේ. ඒ හින්දා කොහොමත් වැඩි කාලයක් නම් තියෙන්නේ නැහැ. හැබැයි ඉතින් ආසාව වැඩිනේ ඔක්කොටම වඩා. ඒ හින්දා මම අනිවාර්යයෙන්ම කියුටෙක්ස් ටික මැකිලා යනකොට ආයෙ ගන්නවා. අනිත් එක ලොකුම හේතුවක් තමයි මම කියුටෙක්ස් ගන්න. මට නියපොතු තියාගෙන ඉන්න බෑ. ඒ කියන්නේ මං ඒව හපනවා. එහෙම නැත්නම් ඒව කඩලා දානවා. ඉතින් අර කියුටෙක්ස් ගෑවහම මං සාමාන්‍ය නියපොතු හපන්නෙත් නෑ. ඒව කඩන්න යන්නෙත් නෑ. ඒ හින්දා නියපොතු ටිකත් හොඳට පරිස්සමෙන් තියනවා. ඉතින් මෙතන ඉන්නවද මං වගේ කියුටෙක්ස් ගන්න තව කැමති ළමයි? ඔන්න ඉතින් මම අද මේ කාලේක තමා ගන්නෙ. මල් ළඟ එහෙම ලොකුවට කියුටෙක්ස් කලෙක්ෂන් එකක් නැහැ. පාට 4-5ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මං අද හිතුවා මේ කාලේක ගන්නම් කියලා. ඒක ගන්නකොට ටිකක් ඉතින් කැතත් වුණා. මට ඒත් පරක්කු වෙලා තිබ්බ හින්දා ඉතින් මක ඉන්න ගියේ නැහැ. හදිස්සියටනේ කවුරුත් ඉතින් නියපොතු දිහා බලන්නෙත් නැහැනේ. ඒ වුණාට මං හරි ආසයි කියුටෙක්ස් ගන්න. ඔයාලා මගේ channel එකේ මගේ අඩුපාඩු දකිනවා නම් අනේ ප්ලීස් කමෙන්ට් එකක් දාගෙන යන්න. මට ඒව හදාගන්න උදව් කරන්න. මොකද මම ලොකුවට එහෙම vlog කරන්න, වීඩියෝ කරන්න, එඩිට් කරන්න එහෙම ලොකුවට දන්නේ නැහැ. ඉතින් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අඩුපාඩුවක් දකිනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට හිතෙන දේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මං ඉතින් එච්චර කොණ්ඩේ පීරන්න කැමති ළමයෙකුත් නෙමෙයි. ඒ වුණාට ඉතින් වැඩට යන්න පීරන්න මෙපේ. ඒ හින්දා කොණ්ඩේ පීරගෙන ඉතින් ලෑස්ති වෙලා මම ෆාමසියට ආවා. මං ළඟ තමයි ෆාමසි එකේ කී එක තියෙන්නේ. ඉතින් මම ෆාමසියට ඇවිල්ලා උදේම මම ෆාමසිය අරිනවා. ෂිෆ්ට් එක තියෙන දවසට අනිත් කෙනා ඇවිත් තමයි ෆාමසිය අරින්නේ. මේ දවස්වල ෆාමසියට සත්තු වගේක් එනවා රැට. අර ලයිට් එළිය හින්දා එන්නේ චූටි සත්තු. ඉතින් උදේට මාරම වතුයක් තියෙන්නේ අතු ගන්න ගියාම. ඒ හින්දා මම ඉතින් කවුරුත් ආපුත් නැති හින්දා මැෂින් එකත් ඔන් කරලා අතු ගන්න කියලා තමයි බැලුවේ. හැමදේම සිස්ටම් කරලා තියෙන හින්දා ගොඩක් වැඩ පහසුයි ෆාමසි එකේ ඉන්නකොට. නැත්තම් සමහර කස්ටමර්ස්ලාට තියෙන හදිසියත් එක්ක ඇත්තටම හරිම අමාරුයි යාළුවත් එක්ක වැඩ කරන්න. මං හිතන්නේ ජොබ් කරන ළමයි දන්නවා ඇති කස්ටමර්ස්ලාත් එක්ක වැඩ කරන්න පුදුම
අමාරුවක් තමයි තියෙන්නේ සමහර අයට මාරම හදිස්සියෙන් ඉතින් ඊට පස්සේ මම ආවත්තු ගන්න මොකද අතු ගන්න තියෙනවා එළිය කෑල්ලයි ඇතුලේ කෑල්ලයි ඉතින් අද මං උදේ හින්දා මඩ දෙක පැත්තම අතු ගන්න වෙනවා ඊට පස්සේ ඊට කලින් දවසරේ බඩු වගේක් ඇවිත් තිබ්බා ඒ ටික ඉතින් හස් කරන්නත් ඕනේ හොඳ වෙලාවට පොඩ්ඩයි ඇවිත් තිබ්බේ නැත්තම් ඉතින් බෙහෙත් වර්ග ගොඩක් ආවම ඒ ඔක්කොම ලේබල් කරලා ඒව හස් කරන්න තියෙනවා ඉතින් මටත් පිස්සුනේ ඔය නිකන් ඉන්න ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක් මං ආයෙත් මතක් කරනවා අනේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයාලට මේ channel එක ගැන හිතන දේවල් මම ඉස්සරහට හොඳ වීඩියෝස් අරන් එන්නම් ස්ටඩි ටිප්ස් ඒ වගේම තමයි බෙහෙත් වර්ග ගැන මම ඔයාලට පුළුවන් විදිහට අරගෙන එන්නම් මේ තියෙන්නේ මම ෆාමසි එකේ ආසම පැත්ත මොකද ස්කින් කෙයා බඩු අනම්මනන්නේ තියෙන ඉතින් ගෑනු ළමයි කොහොමත් කැමතිනේ ක්‍රීම් වර්ග ෆේෂියල් වලට පර්ෆියුම් වලට වගේ ඉතින් මේ තියෙන්නේ මං ආසම පැත්ත ඉතින් ඒ ටික පිළිවෙලට තියාගන්න ඕනේ හින්දා මං ඒ ටිකත් ලස්සනට හැදුවා මම මේක ඔයාලට පෙන්වන්නම හිටියේ මේ තියෙන ඔනෙල්ලා බ්‍රෑන්ඩ් එක මම පාවිච්චි කරන්නේ මේ ෆේස් වොෂ් එක ඇත්තටම මේක නම් මාරම හොඳයි ප්‍රොමෝට් කරනවා හැම නෙමෙයි ඔන්න මොකද ඉතින් මේව ප්‍රොමෝට් කරා කියලා මට සල්ලි හම්බෙන්නේ නෑනේ මේ පැත්ත මාරම සුවඳයි මොකද අර බබාලා ළඟින් එන්නේ චූටි බබාලා ළඟින් එන්නේ සුවඳ තමයි මේ හරියෙන් එන්නේ බේබි අයිටම්ස් තියෙන හින්දා මං ආර මාසයි මේ පැත්තටලා ඉන්න ඒ තරම් සුවඳයි ඉතින් ළමයි මං අදට මේ vlog එක ඉවර කරන්න තමයි හිතන් ඉන්නේ ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම subscribe කරලා comment එකක් දාගෙන යන්න ඉතින් මං ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බ වෙන්න එන්න එතකන් සතුටින් පරිස්සමින් ඉන්න thank you වීඩියෝ එක බලුවට ගිහින් එන්නම්